ඒ විමල විරවංශ මෙහෙනෝයි මේ බලන තමුසේ ඒ කාලේ දෙවනි පාරටත් නිවාස ඇමතිකම ගන්න රාජපක්ෂලා බලයට ගේන්න ජාතිවාදී අවශ්‍යපු ඇති. සාෆි නැමැති වෛද්‍යවරයාගෙන් ශල්‍යකර්මය කරගත්තට පස්සේ Tamanට දරුවෝ හම්බුනේ නැහැ කියලා නම් ඒකම ප්‍රමාණවත් මොහු අපරාධකාරයෙක් හැටියට හඳුනා ගන්න. මේ තමයි ගර්භාෂ යුද්ධේ සිංහල මව්වරුන්ට පමණක් ඉලක්ක කොටගෙන කරපු අපරාධයක්. මම එකයි කියන්නේ තමන් කරපු දේවල් තමන්ම පස්සේ එනවාම තමයි. පේනවද? දැන් මේ මිනිස්සුගේ දුවත් ડોක්ටර් කෙනෙක්. මේ මිනිස්සුන්ට අල්ලලා හිතේ හයියහක් තියදිවිච්චාන් හොඳයි. නැත්තම් වෙන මිනිස්සෙන් පවුල පිටින් 100 විනාහ ගන්න තමුසෙලා කරපු විනාශෙට. රටට ජාතියට කරපු විනාශෙ. ජාති දෙකක් කොටවලා බලය ලබා ගන්න තමුසෙලා කරපු මේ තුප්පහයි විනාශෙට. තමුසේ තාම ජීවත් වෙලා ඉන්න පුදුමයි ඔයි. බලනවා තමුසේගේ ළමයි දෙන්නට සැප දෙන්න. තමුසේගේ පවුලේ උන්ට වරප්‍රසාද හදලා දෙන්න. අහිංසක පවුලක් පාරට දාලා ඒ මනුස්සයාගේ නම කාලා පවුල කාලා මුළු පවුලට පාට බහැලා යන්න බැරි තත්ත්වයක් ඇති කරන්නේ තමුසේ. ඒ විතරක් දෝයි. සිංහල මුස්ලිම් කියන ජාති දෙක අතර මොන තරම් වෛරයක් තමුසේ වැපිරෙව්වද බලන්න. තමුසේ නම් ජාතියේ පවට ඉපදිච්ච එකෙක් කොයි. අර අම්මගේ තාත්තගේ සොහන ගාව ගිහිල්ලා හයිකොන් අකුණු සන්නායකයක්. ඒ මිනිසුන්ගේ වලට හෙන ගහලත් දන්නේ නැහැ. තමුසේ කරපු තුප්පහයි වැඩවලට. තව එකක් විමල ඊරවංශගේ ළමයි දෙන්න මේක දකින්නවනම් මේක බලලවත් තේරුම් ගන්න ඔයාලට සැප සම්පත් දෙන්න ඔයාලට වරප්‍රසාද රන් දෙන්න තාත්තට දෙවෙනි පාරත් නිවාස ඇමතිකම ගන්න රාජපක්ෂ අංකල්ලා බලයට ගේන්න තාත්තා ජාති ආගම් කොටවපු විදිය පේනවද? ඔයාලා ඒ කාලේ නොතේරෙන කමට මේ වහගෙන හිටියා වෙන්න පුළුවන්. හැබැයි ඔයාලගේ තාත්තා තාමත් කරන්නේ ඒක. දැව්වත් ඔය කාට ඔය කාලකන්ණි තුප්පයි වැඩ පැත්තකට දාලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න කියන්නේ. නැත්තම් මොකද දන්නද වෙන්නේ? මූ මේ කරන තුප්පහයි බලු වැඩ නිසා ඔයාලගේ ළමයෙකුටවත් පාර බහලා යන්න හම්බෙන්නේ නැහැ. මොකද ළමයින්ටත් මුන් කරපු පාපේ එන්න පුළුවන්. ඔයාලගේ ළමයි ඉස්කෝලේ යනකොට උඹලගේ සීය මෙන්න මේව තමයි කරේ මෙන්න මේව තමයි උඹලා සීය කරේ කියලා ළමයි කියන්න පුළුවන්. මොකද විමල වීරවංශ කියන ඔයාලගේ තාත්තා රටට ජාතියට මෙලෝ හතිලා වැඩ කරපු එකේ නෙවෙයිනේ. රටේ මහජන ධනය හුවගෙන කාපු එකනේ. ජාති ආගම් කොටවපු එකනේ. ජාතියට ආගමට කෙලවපු එකෙක්. කන්න මූ කරපු හොඳක් නැහැ කියන්න. 100 හොරෙක්ක් කඩියෙක් කියලා අහගන්න තමයි ළමයින්ටත් වෙන්නේ. ඒක නිසා ඕව පොඩ්ඩක් අවබෝධ කරලා දීලා මූව ගෙදර තියාගන්න. මොකද දැන් අම්මා තිරේ බාප්පා තිරේ ලේකනොත් තිරේ තව ටික දවසක් මෙහෙම ගියොත් එම මූවත් තිරේ යනවා. ඒව පොඩ්ඩක් තේරුම් කරලා කියලා දෙන්න. මොකද මේ විදිහට හම්බ ගන්න සල්ලි වල කිසිම yaadීමක් නැහැ. අද කාලා බීලා හොඳින් ඉඳි. හැබැයි හෙට දවසේ ලේ බඩ යනවා. අන්න ඒක පොඩ්ඩක් තාතර තේරුම් කරලා දෙන්න.